මිනිස්සු පුදුම විදිහට දන්නවා ඉපදෙනවා කියලා දන්නවා. එහෙමනේ. ඉපදෙන එකට කරුණු හොයනවා. ජරාවට පත් වෙනවා කියලා දන්නවා. ඒකට කරුණු හොයනවා. මෙතනදී ධර්ම ශ්‍රවණයට ප්‍රථම සිහිපත් කරගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. මරෙන්න කලින් මිනිස්සු තේරුම් ගන්නටත් ඕනේ මේ කාරණේ. එක සහ තේරුම් නොගන්නම කාරණේ. මොකටද මිනිස්සු වෙලා උපදින්නේ කියන එක. මිනිස්සෙක් වෙලා ඉපදුනාම මරෙන්න කලින් තේරුම් ගන්න ඕන එකක් තමයි ඇයි මිනිස්සු වෙලා ඉපදුනේ කියන එක. 6-4 දන්න කාලේ ඉඳන් අපේ ජීවිතේ අපි නාස්ති කරගන්නේ මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය. මිනිස්සු කල්පනා කරන්න ඕනේ, අපේ පින්නතුන් හිතන්න ඕනේ ජීවිතේ වැඩිපුරම නාස්ති වෙන්නේ අනුන් හින්දාද තමන් හින්දාද කියන එක. වැඩිපුරම අපි අපේ ජීවිතේ නාස්ති කරගන්නේ අනුන් හින්දා. අනුන් නිසා. මිනිස්සු හොඳටම දන්නවා සත්පුරුෂ පින්නතුනි ප්‍රධාන අකුසල මූල 3 සාකච්ඡා කරමු බලන්න. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. නිතරම ද්වේෂය ඇති වෙන්නේ කවුරු හින්දාද? අපි කවදාවත් දැන් මේ දහවල් ආහාරය අරගෙන ගෙදර ඉන්නවා කියමුකෝ නිවි හැනහිල්ලේ. මිනිස්සුන්ට කවදාවත් කේන්ති යනවද තනියම ඉන්නකොට? නැහැ. මිනිස්සුන්ට කේන්ති යන්නේ තව කෙනෙක් ඉන්න ඕනේ. මිනිස්සුන්ට කේන්ති යන්නේ අනුන් නිසා. මිනිස්සු කෑම ටික අතට අරගෙන පතට අත තියනකොටම ගෙදර ඉන්න පූස කෑ ගහනවනේ. එතකොට මිනිස්සුන්ට ද්වේෂය ඇති වෙනවා. ද්වේෂය ඇති වෙනවා. ඊට පස්සේ මිනිස්සු වෛර කරන්නේ කාටද? අපි කවදාවත් අපි අපිට වෛර කරනවද? මිනිස්සු වෛර කරන්නේ අනුන්ට. මිනිස්සු ද්වේෂ කරන්නේ අනුන්ට. මිනිස්සු දෙස් දෙවොල් තියන්නේ අනුන්ට. කල්පනා කරලා බලන්න පින්නතුනේ තේරුම් අවබෝධකම් තියෙන කාලේ ඉඳන් ඇඬුවනම් ඇඬුවේ කවුරු හින්දාද? අපි ගැන හිතලා අඬන අවස්ථා බොහොම අල්පයි සල්පයි. එහෙමනේ. මිනිස්සු අඬන්නේ අනුන් හින්දා. දැන් ඔය මහත්තයා දැන් ඔය කරුණු සියල්ලම ආධ්‍යාත්මික කාරණානේ. సంతానගත සිතුවිලිත් එක්ක උඩ යට එන කාරණා. නමුත් භෞතික ලෝකේ මිනිස්සු වැඩිපුරම හම්බ කරන්නේ අනුන් වෙනුවෙන්ද තමන් වෙනුවෙන්ද? මිනිස්සුන් තමන්ගේ ජීවිතේ මේක හරි සංවේදී සිද්ධියක්. සැප සතුට තීරණය කරන්න පුරුදු වෙලා ඉන්නේ අනුන් මත. දැන් උදාහරණයක් විදිහට බලන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් බොහොම පහසුයි මිනිස්සුන්ට ජීවත් වෙන්න. අපේ ගෙවල් දොරවල් වල තියෙන රන් රිදී ආභරණ තියෙනවානේ. ගෙදර ඉන්නකොට ඔව තියෙන්නේ කබඩ් එක ඇතුළේ දැඟේ ළඟන දින්නේ. මිනිස්සු ආරක්ෂිතව තැම්පත් කරලා තියෙන්නේ. ඒවා පළඳින්නේ මිනිස්සු අනුන්ට පේන්න. කවදාවත් අපේ අම්මලා තාත්තලා ගෙවල් වල ඉන්නකොට ඔය චේන් මුදුමාල බ්‍රේස්ලට් බලලු කරා බුද්ධාගෙන ඉන්නවද? නැහැ. මිනිස්සු වැඩිපුරම ධනය හම්බ කරලා සුරක්ෂිත කරන්නේ මේ අනුන් මත තමයි තමන්ගේ සැප සතුට තීරණය කරන්නේ. අනුන් මත තමයි තමන්ගේ සැප සතුට තීරණය කරන්නේ. ඊළඟට මිනිස්සු ගෙවල් දොරවල් අලංකාර කරන්නේ. ඒක තමන් නිදාගන්න කාමරය තමන්ගේ කුස්සිය කවදාවත් පිළිවෙලට පිරිසුදුව මේ මාබල් ටික අල්ලලා හොඳ මෙට් එක එහෙම නිදාගන්නේ නැහැ. මිනිස්සු වැඩිපුරම වියදම් කරන්නේ අනුන්ට පේන හරියට. ඉගෙන ගන්න ඕන කාරණයක් තමයි, තේරුම් ගන්න ඕන කාරණයක් තමයි අපේ සැප සතුට තීරණය කරන්න ඕන අපි මත. අපේ සැප සතුට සහවුරු කරන්න ඕන අපි මත. එතකොට මේ කාරණේදී බොහොම වැදගත් පුරුදු වෙන්න ඕනේ. අවශ්‍යතාවය ඉෂ්ට කරනවා විනා ආශාව පසුපස නොයයින්ට.
මොකද පින්නතුනි මෙහෙම දේශනා කරන්නට හේතුව අපිට අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න පුළුවන්. හැබැයි කවදාවත් අපේ ආශාවන් සන්තරපණය කරලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මේ කාරණේ ඔළුවේ තියෙන තාක්කල් මිනිස්සුන්ට පුළුවන් අනුන්ගේ දේවල් හොයන්න නැතුව ඉන්න. අනුන්ගේ දේවල් හොයන්න නැතුව ඉන්න. අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ කියන තැනදීම සිද්ධ වෙන අකුසල් ප්‍රමාණය බොහොම අඩුයි පින්නතුනේ. අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ කියන තැන ඉන්නකොටම සිද්ධ වෙන අකුසල් ප්‍රමාණය බොහොම අඩුයි. බොහොම අඩුයි. ඒ නිසා සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ. මරණ මංචකේ එළොවයි මෙලොවයි දෝලණය වෙනකොට කවුද ඉන්නේ? අනුන් වෙනුවෙන් සැප සතුට තීරණය කරපු අපි. අනුන් වෙනුවෙන් ගෙවල් දොරවල් හදපු අපි. අනුන් වෙනුවෙන් තමන්ගේ ආධ්‍යාත්මය නාස්ති කරගත්ත අපි. තථාගතයන් වහන්සේ දේශනා කරනවනේ පින්නතුනේ මරණ මංචකේ ලොවයි මෙලොවයි දෝලණය වෙනකොට පුත්තා මත්ති ධනම් මත්ති තිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධන. අපිට අපිවත් නැති වෙනවා. මරණානුස්සති කමඨහං දේශනාවේ තථාගතයන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා. ඔත්පොල්ල වෙලා ඉන්නකොට එළවයි මෙලොවයි දෝලණය වෙනකොට මිනිස්සු පුදුම විදිහට අසරණ වෙනවා. එතකොට කිසිම කෙනෙක් තමන්ගේ ශක්තියට තමන්ගේ හෙවණැල්ලට නැහැ. ඒක තේරුම් ගන්නට තමයි උන්වහන්සේ මරණානුස්සතිය දේශනා කරේ ජීවත් වෙලා ඉන්න කාලය තුල. මිනිස්සුන්ට පුළුවන් නම් මේ කාරණේ ජීවත් වෙලා ඉන්නකොට තේරුම් ගන්නට මිනිස්සු අතින් සිද්ධ වෙන අකුසල් ප්‍රමාණය බොහොම ස්වල්පයි. මේ කාරණය දැකපු මනුෂ්‍ය ආත්ම භාවයේ දුර්ලභකම දැකපු ශ්‍රීනාශ්‍රවයන් වහන්සේලා මහරහතන් වහන්සේලා බෝධිසත්වයෝ බුදුවරු මේක කොච්චර අපූර්වට පරිස්සම් කරාද? මෙහෙම දේශනා කරන්නේ මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන දුර්ලභකම නිසාමයි. එක වචනකින්වත් සංසාරයේ දිග්ගස්ස ගන්න හොඳ නැහැ. දැන් බලන්න වචනක තියෙන බරපතලකම කොච්චරද කියනවා නම් පින්නතුනේ අම්බපාලිය ගණිකාවක්. අම්බපාලිය කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදිලා හිටියා. අම්බපාලිය කල්ප 30ක් ගණිකාවක් වෙලා උපදින්නට හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එක ආත්මික අම්බපාලිය මෙහෙණින්නාස නමක් වෙලා හිටියේ. චෛත්‍යයක් ප්‍රදක්ෂිනා කරනවා රහත් මෙහෙණින්හන්සේලා සමග. චෛත්‍ය ප්‍රදක්ෂිනා කරනකොට අම්බපාලියට කලින් රහත් මෙහෙණින්හන්සේ නමක් ප්‍රදක්ෂිනා කරා අසනීපයි වයසයි. මෙහෙණින්හන්සේගේ කටේ තිබ්බ සෙම ගුලියක් අසනීපේ මත සෑමලුවට වැටෙනවා. අම්බපාලිය අරහන්තවාදයෙන් මෙහෙණින්හන්සේට දෝෂාරෝපණය කරනවා. අකුසලය එක වචනයයි. කල්ප 30ක් පින්නතුනි ගණිකාවක් වෙලා ඉපදුනේ. කල්ප 30ක් අම්බපාලියගේ වචනයක් අකුසලයක් වෙච්ච නිසා කල්ප 30ක් සසර දිග්ගැස්සුණා. අප බොහොම කාලෙකින් මිනිස්සු වෙලා උත්පත්තිය ලබන්නේ. බොහොම කාලෙකින්. ආනන්ද හාමුදුරුවෝ තථාගතයන් වහන්සේගෙන් අහනවා බුදුහාමුදුරුවනේ මේ මිනිස්සු වෙලා උපදින එක ගැන තේරෙන විදිහට බණ ටිකක් කියන්න. ඊට පස්සේ තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරන්නේ ආනන්ද මේ මහ පොළොවට උන්වහන්සේ නියපොත්ත ගහලා වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නනවනේ. වැඩිපුරම ආනන්ද වැලි කොහෙද තියෙන්නේ? මහ පොළොවේද මගේ ඇඟිල්ලද? බුදුහාමුදුරුවනේ මහ පොළොවේ වැලි වැඩි. එහෙනම් ආනන්ද මහා පොළොවට ඇඟිල්ල ගහලා වැලි ටිකක් ගත්තාම රැඳෙන්නේ කොච්චරක්ද? ඒ වගේ බොහොම සල්පයක් තමයි මිනිස්සු වෙලා උපදින්නේ. තථාගතයන් වහන්සේ නැවත දේශනා කරනවා. ආනන්ද මේ මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමය. අරුමය තමයි සත්පුරුෂ පින්නතුනේ
මෙන්න මේ විදිහට අපි ඉපදිලා ඉන්න එක. ඔයත්තන්ට බණ ටික අහන්න පුළුවන්. කෑම ටික කන්න පුළුවන්. ඇවිදින්න පුළුවන්. යන්න එන්න පුළුවන්. මේ ධර්ම ශ්‍රවණය කරන්නට තරම් සුදුසු පරිසරයක් තියෙනවා. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි අරුමේ. දැන් අපේ පින්නතුන් දන්නවා, ඔබතුමත් දන්නවා ඇති මෙතන රාජගිරි හන්දියේ තියෙනවා වික්ටෝරියා අබ්බගත නිවාසය. සහ ලංකාව හැම තැනම තියෙනවා. ඒ පින්නතුනුත් අපිත් ඉපදුන එකම විදිහට, එකම ක්‍රමයට. නමුත් සමහර අවුරුදු 30 35 පැනපු උදවිය ඉන්නවා උත්පත්තියේ ඉඳන් මැදක්කුට. ඒ අවුරුදු 35ටම මහ පොළොවේ පය ගහලා නැහැ. එහෙමනේ. ඒ අවුරුදු 35ටම බත් කටක් අතින් අනලා කාලා නැහැ. ඒ අවුරුදු 35ටම පන්සලක් හාමුදුරු කෙනෙක් කළුද සුදුද කියලාවත් දැකලා නැහැ. දැන් අපේ පින්නතුන් තීරණය කරන්න ඕනේ. ඒ ඇත්තෝ දිහා බලලා, අපි දිහා බලලා අපිට මොකක්ද තියෙන අඩුපාඩු? අපිට මොකක්ද තියෙන අඩුපාඩු? සහ අපි මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයෙන් ගත්ත වැඩේ මොකක්ද? මොකද පින්නතුනි මෙහෙම දේශනා කරන්නේ? අපි ඊළඟට මිනිස්සු වෙලා උපදීද නැද්ද කියන එක හරිය අවිනිශ්චිතයි. මේවා බුදුවරු දේශනා කරන්නේ. උන්වහන්සේලා මෙහෙම දේශනා කරන්නේ මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන අතිශය දුර්ලභකම නිසාමයි. අතිශය දුර්ලභකම නිසාමයි. ඒ නිසා සත්පුරුෂ පින්නත් සියලු දෙනාම කල්පනා කර ගන්න ඕනේ. කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල නිරන්තරයෙන් සිද්ධ කරන අකුසල අපි ඕන තරම් අපිට හෙන්ට තියෙනවා, පේන්ට තියෙනවා. මම මෙහෙම දේශනා කරන්නේ මේ වගේ තියෙන බරපතලකම පේතවත්වයෙන් බොහොම පැහැදිලිව ගම්මේ වෙන නිසා. මිනිස්සු ඕන තරම් කියනවා නේද අර අපි ඉස්සර හැම විඳවන්න ඕන කියලා තරහකාරයන්ට. එහෙම ඕන තරම් කියනවා. එතකොට අපි දැකලා තියෙනවා සමහරක් අපේ අම්මලාට හම්බෙන්නේ අසනීප වෙච්ච අබ්බගාත වෙච්ච ළමයි. දැන් කවුරු ඉස්සර හැදලා ළමයි විඳවන්නේ? අපි ඉස්සර හැමනේ විඳවන්නේ. හිතන්ටකො පින්නතුනේ අසනීප ළමෙක් ඉන්න ගෙදරක් ගන්න. ඒ අම්මට තාත්තට සැනසීමක් නැහැ. ඒ අම්මා තාත්තා විඳවන්නේ කවුරු ඉස්සරහද? ළමයි ඉස්සරහ. ළමයා විඳවන්නේ කවුරු ඉස්සරහද? අම්මා තාත්තා ඉස්සරහ. සත්පුරුෂ පින්නතුනේ සංසාරේ කවදාවත් අදිෂ්ඨාන කර ගන්න ඕනේ කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. මේ මනුෂ්‍ය ආත්ම භාවයේ නාස්ති වෙන්න පුළුවන්. කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න. කිසි කෙනෙකුට විපතක් සිද්ධ කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න. එහෙම අදිෂ්ඨාන කරගෙන ජීවත් වෙනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයේ ප්‍රතිඵල භුක්ති විඳින්න. මිනිස්සු කල්පනා කරන්න පුළුවන්, පින්නතුන් හිතන්න පුළුවන්, එහෙනම් හාමුදුරුවනේ කොහොමද මිනිසත් භවෙන් වැඩක් ගන්න? ප්‍රශ්නේ අරකනම් උත්තරෙත් අපිට තියෙන්න පැපෙන්නත. බොහොම ගෙවල් දොරවල් වල ඉඳන්ම කරන්න පුළුවන් පුංචි කරුණු කාරණා කීපයක් තියෙනවා. මේවට මිල මුදල් වියදම් වෙන්නේ නැහැ. මිනිස්සුන්ට පුළුවන් උදේ පාන්දර නැගිටපු ගමන් ගෙදර බොහොම අඩුයි. නැගිටපු ගමන් පුළුවන් තථාගතයන් වහන්සේට මේ බොහොම පුංචි වීදුරුවක් අරගෙන උන්වහන්සේට ඇල්ලතුර ටිකක් පූජා කරමු. පින් සිද්ධ වෙනවනේ පින්නතුනේ. පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින් සිද්ධ වෙනවා. උදේ පාන්දර වතුර වීදුරු අරගෙන බුදුහාමුදුරුවන්ට පූජා කරලා අත් දෙක නලලට ගන්නකොට ඇතිවෙන හැඟීම, මගේ බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරා. මේ ලෝකේ පෞද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා මගේ තථාගත බුදුරජාණන් වහන්සේ. උදේ පාන්දර තථාගතයන් වහන්සේට පැන් ටික පූජා කරන ගෙදරක කලකෝලහල ඇතිවෙන්න වෙලාවක් නැහැ. මේවා අපේ තාත්තලා කරන්න ඕන වැඩ. එතකොට තමයි දරුවෝ ඒවා බලන්නේ.
එතකොට තමයි මේ ගෙදර පවුලේ තෘප්තිය රඳා පවතින්නේ. ඕක හෙට ඉඳන් කරන්න. ඕක කරන්න පුළුවන්. ඕක බැරිකමද පින්නතුනි නොකරනකමද? ඔකට විනාඩියක්වත් යන්නේ නැහැ. හැබැයි ආනිසංසය බොහොම ඉහළයි. ඒක ලොකු ආයෝජනයක්. ඒක ලොකු ආයෝජනය කොච්චරද කියලා කියනවා නම් තථාගතයන් වහන්සේට පැන් ටික පූජා කරනවා. ඒක දරුව බලාගෙන ඉන්නවා. ඒක බිරිඳ බලාගෙන ඉන්නවා. පවුලේ සමාජිකයෙක් තමයි ඒක කරන්නේ. ඒ වගේ කටයුත්තක් සිද්ධ කරනකොට මෙලොවදී සියලු දෙනාගේම සිත් සතන් පහන් වෙනවනේ. කටක් කරලා ශබ්ද කරලා වචනයක් කියන්න හිතෙන්නේ නැහැ කාටවත්. එතකොට ඒ පවුලේ සමගිය රඳා පවතිනවා. Tamanට පරලොවට හේතු වෙනවා. දැන් ඒ වගේ දේවල් පින්නතුනි අනුන් වෙනුවෙන්ද කරන්නේ තමන් වෙනුවෙන්ද කරන්නේ. මෙන්න තමන් වෙනුවෙන් කරගන්න දේවල්. ඊළඟට අපේ ගෙවල් වල උදේට කොහොමත් ආහාර පාන පිසිනවනේ. කෑම හදනවනේ. අපිට බැරිද පින්නතුනේ පොඩි පීරිසියක් අරගෙන සම්බෝලයි බතුයි හරි කමක් නැහැ. තථාගතයන් වහන්සේට බත් හැඳි භාගයක් විතර දාලා දාන ටිකක් පූජා කරගන්න. ඔකට විනාඩියක් යයි. අයමුතුෙන් ගාත කියන්න ඕනද? ඔකට විනාඩියක් යයි. මෙන්න මේ තමන් වෙනුවෙන් කරගන්න දේවල්. ඕක පූජා කරලා ගෙදරින් එළියට බහිමු. කොච්චර පිං සිද්ධ වෙනවද මගේ බුදුහාමුදුරන්ට දාන ටික පූජා කරා කියන්නේ. දවල්ට අවශ්‍ය වෙන්නේ නැහැ. මිනිස්සු හරි කාර්ය බහුලයිනේ. කාර්ය බහුලයි. හැන්දෑවට බැරිද අපිට බුදුහාමුදුරන්ට ගිලම්පසට කහට කෝප්පයක් තියාගන්න? අපූර්වට කරන්න පුළුවන්. මේවා කරන්න ඕනේ පින්නතුනි අපේ දරුවොත් එක්ක. දරුවොත් එක්ක මේවා කරනකොට දරුවෝ අකුසලයට නොමගට නරක පැත්තට තමන්ගේ ජීවිතය හැඩගස්ව ගන්න එක නවතිනවා. අවුරුදු 7 8 ඉඳන් ගෙදරක පින්නතුනේ පැන් ටික පූජා කරන උදේට හැන්දෑවට අම්මයි තාත්තයි දරුවෝයි බුදුන් වඳිනවනේ. එතකොට කොච්චර සමගියක් තියෙනවද? අද අපේ කොච්චර අපේ රටේ ලංකාවේ පවුල් ප්‍රශ්න තියෙනවද? මම හිතන විදිහට සතියකට හරි මාසයකට හරි පවුල් 400ක් විතර දික්කසාත වෙනවා. මේව නවත්ත ගන්න පුළුවන්. මෙලොවදීම මේ වගේ ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන්. එනිසා පින්නත් සියලු දෙනාම කල්පනා කරගන්න මේක දෛනිකව සිද්ධ කරන්න. අවුරුදු 50ක් 60ක් යනකොට අපිට මතක් වෙන්නේ මොකක්ද? මම හැමදාම දැන් අවුරුදු 50ක් විතර බුදුහාමුදුරන්ට උදේට පැන් පූජා කරනවා. මතක් වුණත් ඇතිනේ. අවුරුදු 50ක් විතර බුදුහාමුදුරන්ට දාන ටික පූජා කරනවා. ඔච්චරයි පින්නතුනි අපිට මතක් වෙන්න කියලා දෙයකට තියෙන්නේ. මාසයකට දවසක් ගන්න අපිට බැරිද පින්නතුනේ අසරණ ළමයෙකුට එක කොපි පොතක් දෙන්න? එක කොපි පොතක්. සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක. එක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නේ. ආනිසංසය මාසයකට එක කොපි පොතක්. සිද්ධාලේප කුප්පියක් පැනඩෝල් පෙති දෙකක් නේ. වයසක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පින් සිද්ධ වෙනවා. ඒ ඇසුරේ නිසුරේ හැදෙන දරුවෝ තමයි සත්පුරුෂෝ බවට පත් වෙන්නේ. සත්පුරුෂ වෙන්නේ. මේ අපේ රටේ වර්තමානයේ දරුවෝ පුදුම විදිහට නැන පිහිටවන්න බලනවා. සංස්කෘත පඬිවරයෙක් කියනවා නච්චා දෙහෙපි කව්පේනං දංශමශකාපහ. සුනක් පුච්චමෙවර්තං පණ්ඩිතං ධර්ම වර්ජිතං. පඬිවරයා කියන්නේ මේ ලෝකේ ඕන තරම් සත්තු ඉන්න ඕන තරම් සත්තුන්ට නගුට දෙනවා. හැබැයි ඒ නගුටෙන් සත්තුන්ට ප්‍රයෝජනක් තියෙනවා. පඬිවරයා අහනවා බල්ලට උගේ නගුටෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. පඬිවරයා කියනවා බල්ලට උගේ නගුටෙන් විලිවත් වහගන්න බෑලු. ඒ වගේලු විනය සදාචාරය හික්මීම නැති දරුවෝ මේ ලෝකෙට බිහි වුණාම බල්ලට උගේ නගුටෙන් ප්‍රයෝජනයක් නැත්තේ යම්සේද ඒ දරුවන්ගෙන් මේ රටට සමාජයට ප්‍රතිඵලයක් නැහැ කියන එක. මේ කාරණා හොඳට තේරුම් ගන්න ඕනේ. මෙහෙම දේශනා කරන්න හේතුව මොකක්ද? මම බොහෝ
මහලු නිවාසවල ධර්ම දේශනා කරන්නට වඩිනෝ. මම මේ වෙනකන් දැකලා නැහැ පින්නතුනේ දරුවෝ නැති අම්මලා තාත්තලා මහලු නිවාසවල ඉන්නවා. මහලු නිවාසවල ඉන්න හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම දරුවෝ ඉන්නවා. ඛේද වාචකය මොකක්ද? නැන පිහිටවපු දරුවෝ අපි හැදුවා. හැබැයි ගුණ පිහිටවපු දරුවෝ හැදුවේ නැහැ. තර අවසර අපේ හැමෝටම ඒ කියන්නේ ඇත්තටම ඒ ඉන්න මහලු නිවාසවල ඉන්න අම්මලා තාත්තලාගේ දරුවොත් හරි ඉහළ තැන්වල ඉන්න අය නේ. ඔව් පැහැදිලිව. මම මේ ඒ කාරණේ සිහිපත් නොකර හිටියේ. මම දෙවණියට කියන්නම් මට මේ වෙනකල් හම්බෙලා නැහැ දුප්පත් දරුවන්ගේ අම්මලා තාත්තලා. කොහොම හරි ඒ අය රැක බලා ගන්න. කොහොම හරි රැක බලා ගන්න. කොහොම හරි රැක බලා ගන්න. ඔබතුමා හරි දුප්පත් දරුවෝ කොහොම හරි රැක බලා ගන්න. හැබැයි හම්බෙලා තියෙන වැඩේ පුරම අර නැන පිහිටවන්න උත්සාහ කරපු උගන්න ගන්නට කියලා ජීවිත කාලෙම දරුවෝ වෙනුවෙන් නාස්ති කරපු අම්මලා තාත්තලා තමයි අවසානයේ ජීවිතයේ සඳ සමේ මහලු මඩමක් තුල බොහොම දුක්ඛදායී විදිහට කාලය ගත කරන්නේ. මේ කරුණු කාරණා පින්නතුනි සිහිපත් කර ගන්නකොටම අනිත් පැත්තෙන් අපි හිතන්න ඕන කාරණය තමයි මේ මනුෂ්‍ය ආත්ම භාවය ලබාගෙන ද අපි සාකච්ඡා කරන්න පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවය නැති වෙන සහ මේක පරිස්සම් කරගන්න විදිහෙන් මේක පරිස්සම් කරගන්න වෙන වැදගත් කාරණයක් තියෙනවා. මිනිස්සු කට පරිස්සම් කරගන්න ඕනේ. මනුෂ්‍ය ආත්ම භාවය රැක ගන්න නම් කට පරිස්සම් කරගන්න ඕනේ. මිනිස්සු පුරුදු වෙන්න ඕන ජීවිතේ මේ නින්දා වෙදිත් ප්‍රශංසා වෙදිත් කට පරිස්සම් කරගන්න. මිනිස්සු නිරන්තරයෙන් හිතන්න ඕන කාරණයක් තමයි මම පිට කරන වචනේ කවුරු හරි හිතක් රිදෙයිද? කවුරු හරි මිනිස්සෙකුට අගතියක් සිද්ධ වෙයිද කියන එක මිනිස්සු නිරන්තරයෙන් කල්පනා කරන්න ඕනේ. මේ සතිය පිහිටවගෙන වැඩ කරනවා නම් අපේ පින්නතුන්ට බොහොම අපූර්වට පුළුවන් කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්භාවය මේක ආරක්ෂා කරගන්න. මේක ආරක්ෂා නොවන තව තැනක් තමයි මේ හරි කනගාටුදායක පුවත් අපේ මේ බෞද්ධ රටේ උදේ හවා ඇහෙන මේ දවස් කීපය තුලත් අපේ පින්නතුන් දකින්න ඇති සමාජ මාධ්‍ය තුල අපේ දෙමව්පියෝ පාරවල් ගානේ දාලා ගිහිල්ලා තියෙනවා. තථාගතයන් වහන්සේ අම්මයි තාත්තයි බොහොම උත්තරීතර තැනක තියෙනවානේ. තථාගතයන් වහන්සේ අම්මයි තාත්තයි බොහොම උත්තරීතර තැනක තියෙනවා. දෙන තැන කොතනද කියනවා නම් පින්නතුනේ බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. මගෙන් පස්සේ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි. ඒ අම්මා ගැන තථාගතයන් වහන්සේ එච්චරටම තක්සේරු කරන්න හේතුවක් තියෙනවා. එක අම්මගේ තාත්තගේ ආශිර්වාදය අද කාලේ දරුවන්ට ලැබෙන්නේ නැහැ. අම්මගේ තාත්තගේ ආශිර්වාදය දරුවන්ට ලැබෙන්නේ නැහැ. ඒකටත් හේතුවක් තියෙනවා. ඒ මොකද පින්නතුනේ වර්තමාන සමාජයේ දරුවන්ට මෙච්චරටම අගතිගාමී වෙන්න හේතුව සහ දරුවෝ නොමගට යන්න හේතුව අම්මා තාත්තා දරුවන්ට ආශිර්වාද කරන්නේ නැහැ. කවනවා පොනවා බලා ගන්නවා පරිස්සම් කරනවා ආශිර්වාද කරන්නේ නැහැ. මොකද දරුවන්ට විශ්වාසයක් නැහැ අම්මගේ තාත්තගේ වචන ගැන. හැබැයි අපි පිළිගන්න ඕන කාරණයක් තමයි අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන් කියලා. අම්මා කිව්වොත් දරුවන්ට බුදු වෙන්නත් පුළුවන්. අර මතකද මාතු පෝසක ජාතක කතා වස්තුවේ නැව කැඩුනට පස්සේ අපේ බෝධිසත්වය අම්මා කරේ තියාගෙන ගව් 7ක් මහ මුහුදේ පීනගෙන එනවනේ. පීනගෙන ආවට පස්සේ අම්මා මොකද්ද කියන්නේ? අම්මා කියනවා පින්නතුනේ මගේ පුතා මතු බුදු වෙන්න ඕනේ. බුදු වෙනවා. ඒ බුදු වෙන්නත් බලපාන්නේ පින්නතුනේ අම්මගේ වචනය. අම්මා කිව්වේ බෝධිසත්වයන්ට බුදු වෙන්න ඕන කියලා බුද්ධත්වයේ ලබා ගත්තා. අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන්. මේ 21 වන සියවසේ මේ තාක්ෂණය කොච්චර දියුණුද කියනවා නම් මේ පප්පු කැවුතු අක්මා වකුගඩු ගලවලා හයි කරන කාලෙනේ. මේ අඟහරු වලට මිනිස්සු ඇතුව හෝ නැතුව යාන වාහන යනවා.
මේ තාක්ෂණ එච්චරටම දියුණුයි. මේ විශ්ව එක ජගතෙක් පහළ වුණාද පින්නතුනේ අම්මා කරන හාස්කම කරන්ට. මොකක්ද පින්නතුනේ අම්මගේ හාස්කම? මේ ලේ ටික කිරි කරන එක. මේකේ හාස්කම තමයි අම්මගේ තනපුඩු ඇතුලේ තියෙන්නේ රතු පාට සිනිගඳ ගහන හරි අප්‍රසන්න දුගදහමන ලේ. හැබැයි මොන జగතද මොන විද්‍යාඥයද කිව්වේ මේ රතු පාට සිනිගඳ ගහන මේ ලේ ටික සුදු පාට හරි ගුණයි හරි පෝෂණීයයි හරි රහයි මේ මට්ටමට පරිවර්තනය වෙන්නේ කොතනින්ද? මේකට මේ බොහොම නේ සෙන්ටිමීටර එකවත් පරතරයක් නැහැනේ. මේක හාස්කමක්. අපේ අම්මා කෙනෙකුට විතරක් සිද්ධ කරන්න පුළුවන් හාස්කමක්. තනපුඩු ඇතුලේ ලේ තියෙනවා. ඒක එළියට එනකොට අමුතුම පරිවර්තනයක්. මේක සමාජයේ තේරුම් ගන්න ඕනේ. මේකට තමයි අර අම්මා බුදු වෙන්න ඕනේ කියලා කියන්නේ. මේක හොයාගත්ත කෙනෙකුත් නැන්නේ. අම්මගේ ලේ ටික කොහොමද කොතනින්ද කිරි වෙන්නේ කියලා. මේක අපේ අම්මලා කරන මම නැවතත් දේශනා කරන්නේ හාස්කම. එහෙම හාස්කමක් කරන්න පුළුවන් අම්මා කෙනෙකුට පුළුවන් නම් පින්නතුනේ බුදු බව ලබා ගන්නට නියත විවරණ දෙන්න අද සමාජයට බලපාපු ලොකු ඛේද වාචකයක් තමයි අපේ දරුවන්ට අම්මගේ තාත්තගේ ආශිර්වාදය හරියට හම්බෙන්නේ. ඒ ආශිර්වාදය හරියට හම්බෙන්නේ නැති වෙන්නත් හේතුවක් තියෙනවා. ඒක මේ ආවට ගියාට ගන්න පුළුවන් එකක් නෙමෙයි. මට මතක හැටියට ලංකාවේ රජ කෙනෙක් හිටියා මේ මව්පිය උපස්ථානය බොහොම ඉහළින් සිද්ධ කරපු. අක්බෝ රජුරු හරි ගජබා රජුරු හරි. යුද්ධයට ගියත් අම්මා ඉන්න පැත්තට හැරිලා වඳිනවා. එච්චරටම අම්මා තාත්තා ගැන විශ්වාසයක් තිබ්බා. එච්චරටම අම්මා තාත්තගේ ආශිර්වාදය බලාපොරොත්තුවෙන් හිටියා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ කොහොමද අම්මටයි තාත්තටයි සලකන්න ඕනේ. මම මේ කාරණේ මේ විශේෂ කරලා දේශනා කරන්නට හේතුව තමයි මම නිරන්තරයෙන් මහලු නිවාසවල ධර්ම දේශනාවලට වඩිනවා. ඒ වගේම එහෙන අදෝන කොහොම හරි මේ ධර්ම දේශනා තුලින් අපි නවත්ත ගන්න ඕනේ. අපි නවත්ත ගන්න ඕනේ. මොකද මේක හරි ඛේද වාචකයක් බවට පත් වෙලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අම්මට තාත්තට සලකන්ටලු මේ උණු වතුර ටික උණු කරලා නාවන්ටලු. කවුද? අම්මයි තාත්තයි උණු වතුර ටික උණු කරලා නාවන්ටලු. සුවඳ තෙල් ගල්වන්ටලු. සම්බාහනය කරන්ටලු. සතුටු සාමීචියේ යෙදෙන්ටලු. පැද්දකුණු කරලා වන්දනා කරන්ටලු. මෙහෙම කරනකොට තමයි පින්නතුනේ අම්මට තාත්තට දරුවා ගැන හොඳ හැඟීමක් ඇති වෙන්නේ. එතකොට අම්මා දන්නේ නෑ අම්මගේ ලේ ටික කොහොමද කිරි උනේ කියලා. ඒ විදිහටම පින්නතුනේ මොකද වෙන්නේ? අම්මගේ හිතෙන් ආශිර්වාදයක් එළියට එනවා. ඒක හරි විස්මිතයි. ඒ ආශිර්වාදය ලබා ගන්නට තැනට තමයි අපේ සමාජය අපේ දරුවෝ වැඩ කරන්න ඕන. එහෙම දරුවන්ගෙන් සලකුම් ලබන්නට නම් අපේ අම්මලා තාත්තලත් වග බලා ගන්න ඕන. අපි අර මුලින් දේශනා කරපු විදිහට ගෙදර බුදුන් වඳින එකෙන් පටන් ගමු. ගෙදර බුදුන් වඳින්න පටන් ගමු. එතකොට දරුවෝ නොමගට යන්නේ නැහැ. මේ කරුණු කාරණා සියල්ලම අපේ පින්නතුන් ඔළුවේ ධාරණය කරගන්න ගමන් මේ අපි සාකච්ඡා කරන්නේ මේ කාලෙකින් ලැබිච්ච මනුෂ්‍ය ආත්ම භාවය බොහොම ඉක්මනට සහ නොදැනුවත්ව නාස්ති වෙන තැන්. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ යද්දිසං වපතේ බීජං තද්දිසං හරතේ පලං. මිනිසුන්ට ජීවිතේ කවදා හරි මේ නෙලා ගන්නට වෙන්නේ වපුරපුවා.